හරි මචං ඉතින් අද වැඩි කතා බහ එපා. ඉතින් මචං අද අපේ ගෙදරින් පැන ගන්න එන්නේ. කායවත් ගෙදරින් නෙමෙයි මචං අපේ ගෙදරින්. ඇයි කියලා දන්නේ නැත්නම් නිකන් ඉන්න. මචං අපේ අම්මයි තාත්තයි මේ දවස්වල කුපිතවල ඉන්නේ. ඇයිද දන්නවද? යාළුවෙක් ආව මචං මාව එක්කන් යන්න. කොහෙද දන්නවද? ශ්‍රී කරන්න. හරිද? එතකොට මචං මගේ අම්මයි තාත්තයි මොකක්ද දන්නවද? ගෙදර වැඩ පෙන්නපන් කියලා කිව්වා. එතකොට මං ඉතින් ගෙදර වැඩ පෙන්නුවා. අම්මට ශිරිපා බලද්දි මචං මං ගෙදර වැඩ කරලා නැහනේ. බලපංකෝ එකෙත් හැටි අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා. ඉතින් මචං මාට මැරෙනකම් පාඩම් කර කර මොඩේ වගේ ඉඳි කිව්වා. එහෙම බැරි හින්දා මචං ඉතින් අද මම පැනලා යන්නේ අපේ ගෙදරින්. අඩෝ මේ තමයි මචං මගේ කම්පියුටරේ පොඩ්ඩක් ලැග් ඒව ගණන් ගන්න එපා. මන් නෙමෙයි යා කම්පියුටරේ ලැග්. අම්මට සිරි වෙනවා. අඩෝ ගැම්මට පිටින් මචං මෙතන කෝඩ් එකක් ගහලා තියෙනවා. මේක මචං මොකද්ද දන්නේ නැහැ කියලා කිව්වට දන්නවා. දන්නේ හින්දානේ මං ගහන්නේ නැත්තම් මං ගහන්නේ නැහැ. කොහොමද නේ මගේ කීබෝඩ් එක? ගැම්මන්නේ. ගැම්මන්න නැත්තම් නිකන් ඉන්න. ගෙදර ගිහින් බුද්ධිය ගන්න. බෙල් පාරක් ගහලා අපේ අම්මන්ඩිව ගෙන්න ගමු. හරි බචං ඉතින් එල්ලම. ඊට පස්සේ මෙතන හැංගිලා ඉමු. එන්නරන් එපා කොහෙවත් අරද මං කනවා එතකොට. චන්ද්‍රපාල කවුරුත් නැද්ද? නැත්නම් නිකන් ඉන්න. ගෙදර ගිහින් බුද්ධිය ගන්න. අම්මට ශිරි එනවද පොර? ඔඩෝ නවතින්නලු කාටද දන්නේ කියන්නේ මොනවා කියනවා tie ඉංග්‍රීසි මගුල්. හරි මචං ඉතින් මේකේ තාත්තා ඉන්නේ මචං ශාලි අඩෝ එනවා පොර ඉන්නේ වෙන වැඩ කරන්නේ මම මෙතනින් මාරු වෙනවා. දැක්කේ නෑ එතකොට මොනවත් කරන්න බෑ. දැක්කෙත් නෑ වගේ ඉන්න වෙනවා. පේනවනේ ඉතින් එයා වැඩේ කරනවනේ. ඔඩෝ ශිරාවටම මොකෝ මේ සීන් එක අන්ද්‍රපාල කවුරුත් නැද්ද? නැත්නම් නිකන් ඉන්න. ගෙදර ගිහින් බුදිය ගන්න. හරි මචං ඉතින් මගේ channel එක වෙනුවෙන් ඔයාලට කරන්න පොඩි රාජකාරියක් තියෙනවා. දන්නේ නැත්නම් නිකන් ඉන්න. මොකද්ද දන්නවද? channel එක subscribe කරලා bell icon එක all දාලා කුඩු කරලා පයින් ගහලා එහෙම සීන් ඕනේ. එහෙම කරා නම් ඇති. තේරුණාද? තේරුන්නේ නැත්නම් ඉඳ ගන්න. අපි මේ ටික හිමීට check කරගමු. මේව මචං වැහුවේ නැත්තම් අම්මන්ඩි ෂැක කරනවා. ෂැක කරාට මට මොකද බං මම බේරෙන එකානේ. පොඩ්ඩයි වහන්නේ. තේරුණාද? අත්තරලා බලමු වැඩක් නැහැ. මේකේ බලමු. විදහාට මේව කරගන්න ඕනේ නැත්තම් ඔවුන් ඇවිල්ලා මාව කනවා බං. කනවා නෙමෙයි ගහනවා. අතු ගාන්න කියනවා, පතු ගාන්න කියනවා, උදලු ගාන්න කියන්නේ නැහැ. හිතුවේ කියයි කියලානේ. මේක ගත්තා දිව්වා. පණ එපා. ගැම්මට මේක ඕෆ් කළා මේක මචං අකුරු තුනක් තියෙනවා. ඉලක්කම් තුනක්. හරිද? ඒ තුන බලා ගන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා අතන තිබ්බ එකේ ගහන්න ඕනේ. ඒක කරන්න කලින් දැන් කාමරේට ගිහිල්ලා අපේ මොකද්ද මේ පොත අරගෙන පොත අරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ එනවා යකෝ. එනවා හොයන්න එනවා. දැන් ඉතින් මෙතන පැයක් විතර එන්න වෙනවනේ බං. මෝඩයක් බං ඔව්. I think අම්මයි තාත්තයි. අන්න ඒකයි මචං. කණ්ඩ දෙන්නේ බය නෑ යකෝ වරෙන් ගහගන්න බෑ. ඒක වෙන කතාවක්. හරි මචං ඉතින් අද කොහොම හරි පයින්නවා. ගැම්මටම තමයි පයින්නේ. දෝන්නවනේ ඉතින් මේ කොල්ලගේ වැඩ. දැන් නැත නිකන් ඉන්න. ගෙදර හිම් බුදිය ගන්න. අඩෝ. හරි මචං ඉතින් මේ මගුල මේව වෙනකන් ඔයාලා ගෙදර ගිහිල්ලා කාලා බීලා නාලා ඔළුව හොදගෙන නාගෙන හැම මේ මගුලම්ම කරගෙන ඉන්න වෙලාව නෑ. අරද මූණ හොදන්න වෙලාව තියෙන්නේ. නෑ මචං නිකන් කිව්වේ. ඕ මූ තාම කාමරේන බං මෝඩ යකා. විදහාට බලයෙන් බං වාත යන්නේ බං ඉතින් උඹ. ඉතින් අමු ගාවේ බං උඹ. ඔය අඩි සද්දෙත් ඇහෙන්නේ. මූ බප් ගොයම් පාගෙනවද? යනවද මල්ලි විදහාට යන්න? මේ ලැග් වෙලා නෙමෙයි හරද? ලැග් වෙලා නෙමෙයි. තේරුණාද? තේරුණ නැත්තම් ඉඳ ගන්න. ඔඩෝ විදහාට වරින් යකෝ. මේ මගුල අම්මා යකෝ යන්නේ නැහැ බං. මාව හොයන වැටි දැන් දාගෙන. මයි කම්පියුටරේ ඔන් කරලා හින්දා තවත් එකයි බං. විදහාට ගිහින් බඩු ගිහින්. අම්බෝ මගේ වාසනාව විදහාට අපි පොඩක් ෂෝදිස් කරලා බලමු. නේ කුෂ්සිය නෑ බඩු නෑ. අපි අර අපේ තාත්තා ඉන්න කාමරේට යමුද? නෑ පස්සේ ඕනේ. නෑ ඕනේ අයියා නෑ මූ වෙන්න තිය ඉස්සෙල්ලා කතා කරේ ඒකයි මං ආවේ නැත්තම් ඉන්නේ ඔඩෝ මූ ක්‍රිකට් පිච් එකද කොහෙද බං මෝඩයක් I think අමු ගාවේ බං විදාට යමන් එනවද පොර එනවද මට ගහයිද මං බය නෑ හැබැයි
ගෙවුවොත් නැතත් බය නෑ තාත්තේ විදිහට එන්න මම පාඩම් කරනවා පිස්සුද මම පාඩම් කරන්නේ නෑ මම යනවා යන්න උන්ට බයද මං කවුද ඌ කවුද මෝඩේ අක්කු බං අඩෝ කුස්සියද කොහෙද පොර ඉන්නේ නෑ මෙතන හරි බං ඉතින් ඔය මොකක්දෝ වැඩක් කරනවා ඒ වැඩේ මං කියන්න ඕනේ නෑ දන්නවනේ ඒ වැඩේ කරනකන් ඔව් මොනවත් කරන්නේ නෑ මෝඩේ අක්කු බං I think අම්මු ගාවේ අපි යා දැන් අපේ අප්පච්චි ඇවිල්ලා ති කමෝඩයානේ බං ඉතින් හරි මේකේ තව පාරක් බලාගමු මට අමතක වුණා බං ඉතින් බලාගත්තා අපේ තාත්තිගේ කාමරේට ගියා ඕකේ තියෙන්නේ මචං මොකක්ද දන්නවද අපේ තාත්තගේ පාස්වර්ඩ් එක බං තාත්තගේ ලැප් එකේ හරිද දැන් ලැප් එක තියෙන අම්මට මේ තියෙන බාණ්ඩේ සුපිරිනේ තාත්තගේ බාණ්ඩද මගේ එකද ලොකු තාත්තේ කරනවා නම් ඒක හොඳයි නේද හොඳ නැත්තම් නිකන් ඉන්න ඉඩහට ගහගමු මේ කවුද බං ඉන්නේ හැලපෙක් වගේ දෙකේම හිටියා තාත්තද කොහෙද ඌනම් මහා මෝඩයා හරි බං ආයිති අම්මු තාත්තා වෙන කවුද තාත්තේ කාමරේ පොඩ්ඩක් ලස්සනයි මම ඒක ඊට වඩා ලස්සනයි ඒක වෙන කතාවක් යෝ තාත්තා හයක් ගැහුවද හයක් ගැහුවේ නැත්තම් 10ක් හරි ගහගන්න අපි යනවා මචං ඊට පස්සේ දැන් තාත්තේකින් මොකක් හරි මගුලක් ඇවිල්ලා තියෙනවා අපේ එකට අපි බලමු විජාට යකෝ කොහමද නේ බාණ්ඩේ ආවා හරි මචං මගේ කම්පියුටරේ සුපිරි ගේම් එකක් තියෙනවා ඒක වෙන කතාවක් හරි මචං ඉතින් ඔයාලට ඉස්සෙල්ලා ටොක් වෙන්න පයින් ගහ හප්ප මේ අම්මයි තාත්තයි ගගහ කිව්ව හින්දා මං හිතනවා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කර මේ මගුල පැටලෙනවනේ බං සබ්ස්ක්‍රයිබ් කරලා නාලා කාලා බීලා තව මොනවද බං තව මොනව හරි කරලා හැමදේම කරලා ඇති කියලා හරි මචං ඉතින් එල්ලම තමයි එල දෙන නෙමෙයි මේක පොඩා උස්සලා පද්දලා ගස්සලා උස්සලා හැමදේම කරලා ගත්තට පස්සේ හරි මේක ඔෆ් කරා දැන් අපේ සුපුරුදු කාමරේට යම කියලා කිව්වට මම යන්නේ නෑ මං පිස්සුද මං අම්මා එනවද කියලා බලන්නයි නෑ අම්මා එන්නේ වැඩේ කරගන්න හරිම ලේසි දැන් අර අපේ තාත්තේ වදබල් ලැප් එකේ තිබ්බ කෝඩ් එක ගැහුවා ගියා පොත ගත්තා එකක් බලාගත්තා කියලා කිව්වට එකක්වත් බැලුවේ නෑ කියලා කිව්වට බැලුවා කොහොමද ඒක අම්බෝ අම්මා ගුස්සියේ හරි මචං ඉතින් මේක දාගෙන මේකෙන් පැන ගත්තා මචං දැන් ඉතින් ඕකි නෙමෙයි ඕක යකා පැනලා වගේ මංගාවට ඇවිල්ලා ගහන්න දෙන්නේ පිස්සුද බන් දොර ඇරලා තියෙන්නේ කොහමද නේ ගෑම්මත් තමා එහෙනම් කොල්ලෝ ඉතින් අදට ගේ ප්ලේ කරයි එහෙනම් කොල්ලෝ අපි ගියා අම්මා තාත්තා අපි යනවා මතං